හායි මේ තායිලන්ඩ් වල අපි තුන්වෙනි දවස. පතාය වල ඉඳන් බැංකොක් වලට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ යන ගමනට අයියලා තෝරගෙන තිබුණ වෑන් එකක්. පැය 2ක් වගේ එන්න තිබ්බ මේ ගමන අපි මාර විදිහට එන්ජොයි කරා. ඒ වටේ පිටේ බලනවට වඩා අපි කට්ටියකට සින්දු කිව්වා. මෙතන ඉඳලා අපි නවතින තැනට ගියාට පස්සේ අයියලගේ ප්ලෑන් එක උනේ වට්ටරුන් කියලා පන්සලකට අපි එක්කන් යන එක. තායිලන්ඩ් ගිහින් තියෙන කට්ටිය දන්නවා ඇති ඉන්ද්‍ර ස්ක්වයර් එක ගැන. අයියලා අපිට නවතින තෝරගෙන තිබ්බේ ඉන්ද්‍ර ස්ක්වයර් එක ළඟ තියෙන හොටෙල් එකක්. ඒ මොකද අපි කට්ටියට shopping කරන එක ලේසි වෙන්න. ඔන්න ඊට පස්සේ හොටෙල් එකට ගිහිල්ලා කාලා බීලා ලෑස්ති වෙලා අපි හැමෝම පිටත් වුණා අර ඉස්සෙල්ලා කිව්ව වට්ටරුන් ටෙම්පල් එක බලන්න. මේ තියෙන්නේ අපේ හොටෙල් එකට කිට්ටුව තිබ්බ කඩවල් පේලි. දැක පළවෙනි වෙලාවෙදිම හිතුණ දේ තමයි කොහොමද මෙතනින් අරන් යන දේවල් තෝරගන්නේ කියලා. මේක තමයි ඉන්ද්‍ර ස්ක්වයර් එක. ඒක තායිලන්ඩ් වල තියෙන ප්‍රසිද්ධ shopping mall එකක්. shopping වලට වෙනම දවසක් වෙන් කරගෙන තිබුණ නිසා මග නවතින්නේ නැතුව කෙලින්ම අපි පන්සලට තමයි ගියේ. ගමන යන්න තිබුණේ මුලින්ම බස් එකක ඊට පස්සේ බෝට් එකක. වෙන රටකදී බස් එකක එක්ස්පීරියන්ස් එක නොතිබුණ නිසා මේකත් ෂෝක් chance එකක් වුණා. මේ වෙලාවේ අපිට හම්බුනේ අර ලක්ෂරි ටයිප් බස් එකක් නෙමෙයි නෝමල් එකක්. හැබැයි මෙහිදී වගේ බස් එකේ සෙනග හිටියේ නැති නිසා නිදහසේ වටපිට බල බල ගමන ගියා. බස් එකේ ගමන ඉවරුණාට පස්සේ අපි ගියේ බෝට් එක ගන්න. අපිට යන්න තියෙන බෝට් එක එනකන් පොඩි වෙලාවක් එතන අපිට ඉන්න වුණා. ඔන්න තායිලන්ඩ් වල බෝට් එක්ස්පීරියන්ස් එක ගන්න යන්නේ. ඔන්න මේ තියෙන්නේ අපි ගියපු බෝට් එක. ඒක බෝට් එකක් කිව්වට ටිකක් ලොකුයි. මට පෙනුනේ ඒක චූටි නැවක් වගේ. ඔන්න ඉතින් ඒ ආසාවත් හරි. වෙන රටකදී බෝට් එකක එක්ස්පීරියන්ස් එකකුත් ගත්තා. ඉතින් ඒකටත් මම අයියටයි නංගිටයි තෑන්ක් කරනවා. මෙතන ඉඳන් වැඩි දුරක් තිබ්බේ නෑ වටරුන් වලට. එතෙන්දි මොකද උනේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. එහෙනම් thank you ඔයාලා හැමෝටම.